YouTube channel. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ study vlog එකක්. කීප දෙනෙක් ගිහලා තිබ්බ study vlog එකක් ගේන්න කියලා. ඉතින් මම study vlog එකක් ගෙනාවා. මම මේක වීඩියෝ කරලා නම් දැන් ටික දවසක් මට edit කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් පාඩම් කරන්න කලින් මට පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න. මේ ඉන්නේ මගේ බෝඩිමේ මේ දවස් ටික ඉන්න චූටි පූස් පැටියා. ඉතින් එයාට මම කිරි දෙන්න ඕනේ. මොකද එයා තාම චූටිනේ. මම මෙයාට එළු කිරි තමයි දෙන්නේ. ඉතින් ඒක චුට්ටක් රත් කරලා මෙයාට මම මේ ටික දීලා ඉන්නවා. මොකද නැත්තම් උදේ ගිහිල්ලා හවස එනකම් මෙයා බඩගින්නේ. බෝඩිමේ ආන්ටිත් මේ දවස් ටිකේ වැඩවලට යන හින්දා මට තමයි හවසට එයාට කිරි ටික දෙන්න තියෙන්නේ. මේ පේනවනේ කිරි බීවට පස්සේ යාගේ තියෙන සතුට. එයාගේ බණ්ඩියත් පුරවලා මම දැන් මට කෑම හදාගන්න යන්නේ. ඉතින් මම හිතුවා අද නූඩල්ස් එකක් හදාගන්නවා කියලා. දැන් මම ඒක හදාගන්න ගමන් තමයි ඉන්නේ. කෑම හදලා ඉවරුනාට පස්සේ මම ඉක්මනට වොෂ් එකක් දාගන්න හිතුවා. මොකද උදේ ඉඳන් එක එක වැඩ කරලා ඇවිල්ලා හවස දැන් මහන්සියේ කෑමත් හදලා හින්දා මට රස්නේයි. ඒ හින්දා රිෆ්‍රෙෂ් වෙන එක හොඳයි කියලා හිතුණා. ඉතින් මම ඉක්මනට වොෂ් එකක් දාගත්තා. වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මම දැන් කොණ්ඩේ පීර ගන්න තමයි හදන්නේ. මෙන්න මේ පනාව මම ගත්තේ සුපුල් එකෙන්. මේක ලී පනාවක්. මේක මම 195කට වගේ තමයි ගත්තේ. ඒ වුණාට මාර හොඳයි. හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් මට වැඩ කරන්න කලින් කෑම කාලා හිටියොත් හොඳයි කියලා හිතුණා. ඉතින් කන ගමන් මම මේක බලන්න දාගත්තා. මම මේ දවස් ටිකේ මේක පොඩ්ඩක් බලනවා. දැන් මම කෑම කාලා ඔක්කොම කරගෙන ඉවරයි. ඉතින් දැන් මම වැඩ කරන්න තමයි හදන්නේ. අපිට ඔක්තෝබර් වල සෙමෙස්ටර් එක්සෑම් එක එනවා. ඒ කියන්නේ මම දැන් ඉන්නේ 3rd year second semester එකේ. 3rd year second semester exam එක අපිට ඔක්තෝබර් 23 පටන් ගන්නවා. ඉතින් ඒකට මම shorts note දාන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම කියනවා ඔයාලට මේ වීඩියෝ එක කලින් ගත්තේ කියලා. ඉතින් දැන් මම එක මොඩියුල් එකක short note දාගන්න ගමන් තමයි ඉන්නේ. මොකද short note දාගත්තාම අපිට exam එකට කලින් පාඩම් කරන්න හරිම ලේසි. මට ඒ ලෙවල් කාලේවත් මේ වගේ පුරුද්දක් තිබ්බේ නැහැ. ඇත්තටම කිව්වොත් කැම්පස් එකට ආවට පස්සේ තමයි දැනුනේ කලින් ලෑස්ති වෙලා ඉන්න එක කොච්චර හොඳද කියලා. ඒ ලෙවල් වලටත් අන්තිම දවස් ටිකේ තමයි මම පාඩම් කරලා ලෑස්ති වෙන්නේ එක්සෑම් එකට. ඉතින් මම දැන් කැම්පස් ආවම ගොඩක් වෙලාවට කලින් ෂෝට් නෝට් දාගෙන ඉඳලා කැම්පස් එක එක්සෑම් එක ලඟ වෙද්දී ඒ ටික පාඩම් කරගන්නවා. ඉතින් වැඩ කර ඉන්න අතරතුර හසින්දු මට ආයේ යාළගේ බෝඩිමේ කෑමක් හැදුවා කියලා මට මේ කොත්තු ටික ගෙනල්ලා දුන්නා. ඉතින් මම දැන් ඒක කන්න හදන්නේ. ඒක කන ගමන් මට හිතුණා පොඩි බ්‍රේක් එකක් ගන්න. ඉතින් මම ආයේ මේ දවස් ටිකේ බලන කතාවක් තමයි මේ කතාව. මම ඒක බලන ගමන් එයා මට ගෙනල්ලා දුන්න මේ කොත්තු ටික කෑවා. ඉතින් යාළගේ බෝඩිමේ ළමයි රසට කෑම හදනවා. ඉතින් මට චුට්ටක් ගෙනල්ලා දුන්නා. thank you ඔයාලා හැමෝටම. ඒකත් කාලේ ඉවර වෙලා මම ආයෙ වැඩ පටන් ගත්තා. මේ මොඩියුල් එකේ ලෙක්චර් නෝට් 13ක් 14ක් වගේ තියෙනවා. ඉතින් ඒ ඔක්කොගෙම පිටු ගොඩාක් තියෙනවා. මේ ටික ඔක්කොම සම්පූර්ණ කරගන්න ඕනේ. මොකද නැත්තම් අන්තිම වෙද්දී වැඩ ගොඩ ගැහෙනවා. ඉතින් මම මේ දවසේ ගොඩාක් වෙලා පාඩම් කරේ නෑ. පැය 4ක් විතර තමයි වැඩ කරේ. මොකද ඊට පහුවදා අපිට පොඩි වැඩක් ඇදිලා තිබ්බා. ඒ හින්දා මේ දවසේ මම පැය 4ක් විතර වැඩ කරලා නිදාගත්තේ.
ආයෙ පාඩම් කරද්දි පොඩි නිදිමතක් ආවා. ඉතින් මම මේකත් කන්න ගත්තා. ඔයාලා හිතනවා ඇති පුදුම කෑමක් තමයි මෙයා පාඩම් කරන ගමන් කන්නේ කියලා. මට මේ දවස්වල කොෆි පිස්සුවක් තියෙනවා. මම YouTube එකේ දැක්ක මේක හරිම ලේසියට හදාගන්න විදිහ. ඉතින් මම දැන් කොෆි එකක් බොන්න තමයි හදන්නේ. මම දාන්නම් ඔයාලට මේක හදාගන්න විදිහ. ඔයාලත් හදලා try කරලා බලන්න. ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ මැෂින් එක නැති වුණාට පොඩි බෝතලයකට දාලා shake කරලා මේ cream එක හදාගෙන අපිට මේ milk packet එක දාගන්න තමයි තියෙන. හරිම ලේසියි. ice කැටි ටිකකුත් දාගන්න. එතකොට ඔයාලට මේකේ හොඳට රස බලන්න පුළුවන්. ඉතින් මම මේ වෙද්දි වැඩ කරලා ඉවරයි. මම 12:00 වගේ වෙද්දි වැඩ නතර කරා. මොකද ඊට පහවදා මට පොඩි වැඩක් තිබ්බා. උදේම නැගිටින්න ඕන හින්දා අනික උදේ ඉඳන් වැඩ කරලා මහන්සි හින්දා මම 12:00 වගේ වෙද්දි නිදාගත්තා. මම මේ වගේ තව vlog එකක් අරගෙන එන්නම්. ස්ටඩි vlog වලට කැමති අය පහලින් කමෙන්ට් එකක් දාන්න. මට ලොකු අයිඩියා එකක් නැහැ ස්ටඩි vlog කරනවා කියලා. මම කරන විදිහේ වීඩියෝ එකක් තමයි ඉතින් ඔයාලට ගෙනාවේ. මේ vlog එකට කැමති නම් කමෙන්ට් එකක් දාලා මාව subscribe කරගෙන යන්න. මගේ channel එකටත් ඔයාලට join වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. bye.